මේ ඉන්නේ හෙටෙරොරයිනා එලිගන්ස් කියන කුරුමිනි විශේෂය. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මේ කුරුමිනි විශේෂය ජීවත් වෙනවා. ලංකාවේ බහුලව දකින්න පුළුවන් කුරුමිනි විශේෂයක් වුණත් මෙයාලට සිංහලෙන් කියන නිශ්චිත නමක් නැහැ. ඒ නිසා භාවිතයේ පහසුවට අපි දැනට මෙයාව කොළ කුරුමිනියා කියලා හඳුන්වමු. මෙයාගේ ශරීරය දීප්තිමත් කොළ පැහැයකින් යුක්තයි. මෙයාගේ මේ කොළ පැහැති මතුපිට ආවරණයේ පිටුපස සහ ඉදිරිපස තියෙන කළු පැහැති ලකුණු හතරෙන් මෙයාව අනෙක් කුරුමිනියන්ගෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ පිටුපස පාදයේ ඉහළ කොටස රතු පැහැයකින් යුක්තයි. මෙයාලා සාමාන්‍යයෙන් මල්වල පරාග, මල් පෙති වගේම සමහර පළතුරු ಜಾති ආහාරයට ගන්නවා. මෙයාලගෙන් මිනිස්සුන්ට හානියක් සිදු නොවුනට රෝස, අඹ වගේ ශාකවලට මෙයාලගෙන් යම් හානියක් සිදු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජුනි මාසයේ ඉඳන් ඔක්තෝබර් වෙනකන් මෙයාලා බහුලව පරිසරයේ දකින්න පුළුවන්. ඔයාලා දන්නවද මේ කුරුමිනියා කොළ පාටට පෙනුනට ඇත්තටම උගේ ශරීරයේ කොළ පැහැති වර්ණක අඩංගු වෙන්නේ නැහැ. ඒ වෙනුවට එයාලගේ ශරීරයේ ඊටාම කුඩා නැනෝ සිදුරු පිහිටලා තියෙනවා. මේ නැනෝ සිදුරු හරහා ආලෝක කිරණ ගමන් කරද්දී ඒව වර්ණවලට වෙන් වෙලා කොළ පැහැති ආලෝකය අපේ ඇස කරා එන නිසායි මේ කුරුමිනිය අපිට කොළ පාටට පේන්නේ. බොහොමයක් සමනලුන්ගේ සහ කුරුමිනියන්ගේ වර්ණයන් ඇති වෙන්නේ මේ විදිහටයි. ඒ නිසා සමනලයින්ගේ සහ කුරුමිනියන්ගේ පියාපත්වල වර්ණය අවුරුදු ගාණක් ගියත් වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ විදිහට කාලයත් එක්ක වර්ණය අඩු වෙලා යන්නේ වර්ණක අඩංගු කොටස්වල විතරයි. මෙයාලගේ වර්ණක වෙනුවට තියෙන්නේ නැනෝ ව්‍යුහ. මේ කුරුමිනියා මට හම්බුනේ බිම වැටිලා ඉඳලා. එයාට ටිකක් පියාඹන්නත් අමාරුයි. මම ඒ නිසා එයාව පරිස්සමින් අරන් ගහකින් තිබ්බා. අපි වගේම කුරුමිනියා කියන්නේත් මේ පරිසරයේම කොටසක්.